හිතන්න ඉතිහාසයේ හිටපු ධනවත්ම මිනිස්සුන්ගෙන් කෙනෙක් ඇන්ඩ්‍රු කානගී තමන්ගේ සාර්ථකත්වයේ සම්පූර්ණ රහසම කෙනෙක්ට ලබා දෙනවා කියලා. අද මේ විග්‍රහය ඒ රහස ගැනයි. ලෝකය වෙනස් කරපු ඒ රහස අඩංගු වෙන්නේ Think and Grow Rich කියන මේ අද්විතීය පොතේ. බලන්න මේ පොත පටන් ගන්නෙම පොරොන්දුවකින් වගේම අභියෝගයකින්. කතුවරයා කියනවා මේ රහස පිටුවකින් පැනලා ඇවිත් ඔබ ඉදිරියේ පෙනිසිටීවි කියලා. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. ඒකට සූදානම් අයට විතරයි ඒක පේන්නේ. හොඳයි. එහෙනම් මේ කියන අద్భుත රහස ආවේ කොහෙන්ද? මේ පළවෙනි කොටසින් අපි බලමු මේ දර්ශනය පටන් ගත්තේ කොහමද? ඒ වගේම මේල පාවිච්චි කරලා ඉතිහාසෙම වෙනස් කරපු ඒ දෙවන්ත චරිත කවුද කියලා. හිතන්න පුළුවන්ද? හරියටම මාස 3ක් විතරක් ඉස්කෝලේ ගිය තෝමස් ඇල්වා එඩිසන් ලෝකේ ශ්‍රේෂ්ඨතම නිපැයවීම් කරුවා බවට පත්වෙන්න පාවිච්චි කළේත් මේ රහසයි. මුළු මෝටර රථ කර්මාන්තයම උඩු යටිකුරු කරපු හෙන්රි ෆෝඩ් එයාගේ අතිවිශාල ධනය ගොඩනගාගත්තෙත් මේ රහසම පාවිච්චි කරලා. ඒත් පුදුම හිතන කාරණේ තමයි ලක්ෂයකින් එක්කෙනෙක්ටත් වඩා අඩු පිරිසක් තමයි මේ රහස ඇත්තටම දන්නේ. බලන්න ලෝක යුද්ධයක් අතරතුරේදී ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මේ රහස පාවිච්චි කරලා යුද්ධයට අවශ්‍ය අතිවිශාල අරමුදල් රැස් කළා විතරක් නෙවෙයි ජයග්‍රහණය වෙනුවෙන් මේ රහස හැම සොල්දාදුවෙකුගේම අතටපත් කරා. ඉතින් මේ රහස මුලින්ම ලෝකෙට හෙළි කරපු වාණේ කර්මාන්තයේ දැවැන්තයා ඇන්ඩ්‍රු කානගී විශ්වාස කළේ විශ්වවිද්‍යාලයකින් දෙන ඕනෑම උපාධියකට වඩා මේ එක සූත්‍රය වටිනවා කියලයි. එනම් මෙතන තියෙන තීරණාත්මකම ප්‍රශ්නය තමයි මේ හැම ඓතිහාසික චරිතයක්ම එකට සම්බන්ධ කරන ඒ පොදු සාධකය, ඒ රහස. ඇත්තම මොකද්ද? ඉතින් මේ රහසය හරය මොකක්ද? ඒක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අතේ සතයක්වත් නැතුව එකම එක සිතුවිල්ලක් විතරක් තියාගෙන පටන් ගත්ත එඩ්වින් සී බාන්ස්ගේ ඇඳහිය නොහැකි කතාව. බාන්ස්ගේ සාර්ථකත්වයේ යතුරු උනේ මේකයි. ඔහුට තිබුණේ නිකන් හොඳයි නේද කියලා හිතෙන බලාපොරොත්තුවක් නෙවෙයි. නෑ. ඔහුට තිබුණේ වෙල කිසිම දෙයකට ඉඩක් නැති ආපහු හැරෙන්න පාරක් ඉතුරු නොකරන තරම් ප්‍රබල ඇඟ ඇතුලෙන් දැවෙන ආශාවක්. මේක තමයි මේ පුතේ තියෙන බලවත්ම අදහස. අල්ලන්න බැරි ඇහැට පේන්නේ නැති සිතුවිල්ලක් අතට අල්ලන්න පුරුවන් යථාර්ථයක් බවට පත් වුණා. බාන්ස් තමන්ගේ හිතේ තිබ්බ හීනය ඇත්තක් බවට පත් කරගත්තා. හොඳයි එහෙනම් මේ දේ කරන්නේ කොහොමද? දැන් අපි බලමු හිතේ තියෙන ආශාවක් ඇත්තටම අතර ගන්න පුළුවන් සල්ලි බවට පත් කරගන්න පුළුවන් ප්‍රායෝගික පියවර ටික මොනවද කියලා. මේ තමයි ඒ සූත්‍රය. මේ පොතේ දක්වලා තියෙනවා හිතේ තියෙන දැවෙන ආශාවක් යථාර්ථයක් කරගන්න අනුගමනය කරන්න ඕන ප්‍රායෝගික පියවර 6. හැබැයි ඒ සැලැස්ම තනියම හදන්න ඕනේ. මාස්ටර්මයින්ඩ් කියන මේ සංකල්පයෙන් කියන්නේ එකම අරමුණක් තියෙන දෙන්නෙක් හරි ඊට වඩා පිරිසක් හරි එකට එකතු වුණාම සාමාන්‍ය මනසක තියෙන බලයට වඩා අතිවිශාල සැඟමුණු බලයක් නිර්මාණය වෙනවා කියන එකයි. හරි දැන් අපි බලමු අසාතර්ක වෙන්න තියෙන ප්‍රධානම සුලභම හේතුව ගැන කියවන හරිම ප්‍රබල උපමා කතාවක්. ඒ තමයි සාර්ථකත්වය අතේ දුරින් තියෙද්දි අතහැරලා දාන එක. මේ කතාව බලන්න. ඩාබිට්ට රත්තරන් හම්බ වෙනවා ඒත් එකපාරටම රන් නහරේ නැති වෙනවා. ඔහු අතහැරලා දානවා. හැබැයි ඔහු දන්නේ නැහැ. ඔහු හාරණ එක නැවතුවේ රත්තරන් නහරේට අඩි 3ක් විතරක් මෙහයින් කියලා. ඉතින් මෙතන තියෙන පාඩම තමයි తాවකාලිකව පරාජය වෙනවා කියන්නේ ස්ථිරවම අසාර්ථක වෙනවා කියන එක නෙවෙයි. ඒක හරියට කෙනෙක්ගේ නොපසුබට උත්සාහය මනින කපටි පරීක්ෂණයක් වගේ. හොඳයි. අපි දැන් එළබෙන්නේ මේ විග්‍රහයේ කූට ප්‍රාප්තියට. මේ මුළු දර්ශනයම ක්‍රියාත්මක කරන්නේ එකම එක අතිශය බලවත් ගුණාංගයකින් බව මෙතනදී හෙළිදරව් වෙනවා. හෙන්රි ෆෝඩ් ඒ කාලේ හැටියට කරන්නම බැරි ඉලක්කයක් තිබුණා. ඒ තමයි V8 එන්ජිනයක් නිර්මාණය කරන එක. ඕකේ සියලුම ඉංජිනේරුවන් විශේෂඥයෝ හැමෝම එකහණින් කිව්ව එකම දෙයයි. ඉංජිනේරුවන්ගේ තීන්දුව පැහැදිලි. මේක කරන්න බැරි දෙයක්. තාක්ෂණිකවම කළ නොහැකි දෙයක් විදියටයි ඕන් මේක දැක්කේ. ඒත් ෆෝඩ්ගේ පිළිතුර හරිම සරලයි. කොහොම හරි ඒක හදන්න. අන්න ඒක තමයි රහසේ අවසාන බලවත්ම කොටස. ඒ තමයි නොසැලෙන නිශ්චිත තීරණයක තියෙන බලය. අන්න ඒ නිශ්චිතව තීරණ ගැනීමේ හැකියාව තමයි නායකයෙකු අනිත් අයගෙන් වෙන් කරන්නේ. ඔවුන් හරියටම දන්නවා Tamanට ඕන මොකක්ද කියලා. පුදුමය කියන්නේ එහෙම දන්න අයට ලෝකයේ ඉඩ හදලා දෙනවා ඒ දේ ලබා ගන්න.
ඉතින් මේ බලවත් ප්‍රකෝපකාරී ප්‍රශ්නයෙන් අපි මේ විග්‍රහය අවසන් කරනවා. පොතේ මුලින්ම අහපු ප්‍රශ්නයම ආයෙත් අපේ පැත්තට යොමු කරමින් ක්‍රියා කරන්න ආශ්වාදයක් සහ පෙළඹවීමක් ඇති කරනවා. රහස දැන් හිලිදරු වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට සූදානම්ද කියන එකයි.